ආයිබෝවන් සියලුම දරුවන්ට. අද මම මේ විදිහට වීඩියෝ එකක් කරන්න ප්‍රධාන හේතු කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ වීඩියෝ එක මුලින්ම කරන්නේ කාටද කියලාත් මම මුලින්ම කියන්නම්. මේක ඇවිල්ලා මේ පාර 2026 අවුරුද්දේ. ඒ කියන්නේ මේ ලබන මාසේ උසස් පෙළ ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්න දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. දැන් ඔයාලා දන්නවා මේ වෙනකොට ඔයාලගේ විභාගයේ කල්යයිද කල්යන්නේ නැද්ද කියන තිගැස්ම ඇතුලේ මේ පාර ලියන ළමයි ඉන්නවා. මේකෙන් සමහර පිරිසක් බලාපොරොත්තු වෙනවා ඔයාලගේ විභාගයේ කල්යයි කියලා. සමහර පිරිසක් බලාපොරොත්තු වෙනවා විභාගේ කල්යන්නේ නැති වෙයි කියලා. විභාගය කල් ගියත් කල් නොගියත් මම ඔයාට පළවෙනියටම දෙන අවවාදය තමයි ඔයාලා ලබන මාසේ 10 වෙනිදා ලියන්න ඔයාගේ වැඩ කොටස ඔයා සූදානම් කරගන්න. විභාගයේ කල් ගියොත් ඒක ඔයාට හොඳයි හෝ නරකයි වෙන්න පුළුවන්. නමුත් ඔයාට දැන් මේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කියන්නේ අගෝස්තු 10 වෙනිදා මේ එක්සෑම් එක තියෙනවා කියලා. එහෙනම් ඔයාගේ ටාගට් ඔයා ඔක්කොම හදන්න ඕනේ අර 10 වෙනිදා ලියන්න බලාගෙන. එහෙම අවසාන අරමුණක් නැත්නම් අවසාන ඩේට් එකක් නැත්නම් ඔයාලට ඔයාලගේ විෂය කොටස් හරියට ගොනු කරගන්න, හරියට මහන්සි වෙන්න, අදාළ කාලය කළමනාකරණය කරගන්න ඔයාට බැරි වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න අවසානයේ කොතනදිද මේක ඉවර වෙන්නේ කියන එක දන්නේ නැතුව වැඩ කරන ළමයි හරියට නිකන් අතර කැලේක අතරමං වුණ ළමයි දරුවෝ වගේ. අපි තුමු කැලේ ඔයාලා කැලේක යනවා. ගිහලා ඔයා යන්නේ කොහෙටද කියලා දන්නේ නැහැ. ඔයාට මේ කැලේ ඇතුලේ ඇවිදිනවා හොඳ යම්කිසි පාරක් හම්බුනොත් ඔයාට එළියට යන්න පුළුවන්. එහෙම නැත්නම් කැලේ ඇතුලේම ඔයාට ඉන්න වෙන්නේ. ඒ වගේ අවසානයේ ඔයා දන්නේ නැහැනේ දැන් තාම. ඒ නිසා මේකේ සමහරකට තව දවස් දෙකකින් ඔයාට මේක පිළිබඳ අදහසක් එයි. මම මේ වීඩියෝ එක කරන මොහොතේ ඔයාලට තාම එහෙම අවසාන දවසක් දන්නේ නැහැ. හැබැයි මම කියන්නේ අර 10 වෙනිදා වෙනකන් ඒ ටික ගොනු කරගෙන ඉන්න අපි කල් ගියාට පස්සේ මේ වැඩපිළිවෙල ඉස්සරහට කරන්නේ කොහොමද කියලා එක බලමු. ඒක තමයි මම පළවෙනියටම ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන දේ. අනිත් දේ තමයි විභාගය කියලා කියන්නේ ළමයි හුදෙක් A level විෂය කාරණා මත පමණක් පදනම් වෙන එකක් නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ ඔයාට මේ උසස් පෙළ විභාගය ඒකෙදි ඔයාට ලොකු ප්‍රතිඵලයක් ගන්න නම් ඒ ලොකු ප්‍රතිඵලය ගන්න විෂය කරුණු විතරක් තිබිලා මදි ළමයි. එතනදී ඔයාට තවත් බාහිර දේවල් ටිකක් ඕනි වෙනවා කියන එක මතක තියාගන්න. දැන් මම මේක මේ කියන්න හේතුව තමයි දැන් මේ දවස්වල අධික විදිහට මේ පාර ලියන ළමයි අසනීප වෙනවා. දැන් මගේ පන්තියන බහුතරය දැන් අපි සිලබස් ඉවරයි. ගොඩක් ළමයි දැන් අසනීප වෙලා. හරි යම්කිසි පන්තියකට එනකොට මට කෝල් දීලා කියනවා සර් මං අසනීපෙන් ඉන්නේ. මට අද එන්න වෙන්නේ සමහර අය අත කැපෙනවා. හරි ඒ වගේ ප්‍රශ්න වෙනවා. ඒක වෙන්නේ යම්කිසි දෙයක් නිසා. ඔයාලට තේරෙන්න ඕනේ මේ විභාගයේ ලං වෙලායි මෙහෙම මෙච්චර ළමයි අසනීප වෙන්නේ. එතන හිතන්න දෙයක් තියෙනවා ළමයි. අපිට මේ ස්වභාව ධර්මයෙන් ඕනෑම දෙයක් ලේසියෙන් දෙන්නේ නැහැ. ඒකට යම්කිසි කැපකිරීමක් කරන්න ඕනේ. ඒකට යම්කිසි මහන්සි වීමක් වෙන්න ඕනේ. එහෙම නැතුව අපිට අර නිකන් බන්දේසිවල තියලා කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මට වුණත් එහෙමයි. හරි මම ඒ ලෙවල් ලියනකොට මම ඔයාලට කියලා තියෙනවා මම අධික කැපකිරීම තොගයක් කරා. හරි අධික මහන්සි වීමක් වුණා. ඒ කියන්නේ එතනදී මේ කැපකිරීම ඔයාලට මම හිතනවා මගේ කලින් මං ගැන දන්න කට්ටිය දන්නවා ඒ තරම් කැපකිරීමක් මං හිතන්නේ ওই දරුවන්ට තියෙනවා ඇති කියලා. හරි සමහරකට මට වඩා කැපකිරීමක් කරන දරුවෝ ඉන්නව වෙන්න පුළුවන්. හරි ඒ දරුවෝන් අනිවාර්යෙන් හරියනවා. ඒක මම මගේ හදවතින්ම මම කියන්නේ හරියන්නත් කියලා. මොකද එහෙම කැපකිරීමක් කරන ළමයින්ට හරියන්න ඕනේ. ඒක මගේ පන්තියෙන්න ඕනි කියලා එකක් නැහැ. හරි මේ කොහේ හරි ළමයෙක් මහන්සි වෙනවා නම් එක්සෑම් එක වෙනුවෙන් කැපකිරීමක් කරනවා නම් ඒ ළමයාට අනිවාර්යෙන් හරියන්න ඕනේ. දැන් අතනදී අසනීප වෙන සම්භාවිතාවය ගත්තාම එක්සෑම් එකක් ලඟ වෙනකොට වැඩි. ඒ නිසා ළමයි පුළුවන් තරම් ඔයාලගේ සෞඛ්‍ය ගැන ඔයාලා හිතන්න. අර අවුරුදු දෙකම මහන්සි වෙලා පාඩම් කරලා නිදි මරාගෙන කැපකිරීම කරලා වැඩ කරපු ළමයි මේ එක්සෑම් එක ලඟ වෙනකොට අසනීප වෙනවා. එතකොට එයාට මේ අවසාන මොහොතේ එයාට ඒ වැඩ ටික හරියට කළමනාකරණය කරගන්න බැරි වෙනවා. එතකොට ඒ ළමයින්ගේ රිසල්ට් එක මොකද වෙන්නේ? එතනදී අඩු වෙනවා. ඒක නිසා කෑමෙන් බීමෙන් ඒ වගේම පන්තිවල යනකොට හොඳ මානසික මට්ටමකින් යන්න. ඒ වගේම ඔය අපි දැන් කියනවා දැන් සමහර ළමයින්ට පන්ති හවස් වෙනකම්ම තියෙනවා පේපර් පන්තිත් එක්ක. ඒතකොට ගෙදර ගිහිල්ලා ඊට පස්සේ ඔයාලා නානවා. ඒතකොට එතනදී ඔයාට ලෙඩ වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි වෙනවා. අන්න ඒ වගේ ඔයාගේ සෞඛ්‍ය ගැන හිතන්න. ඔයා කොච්චර මහන්සි වුණත් වැඩක් නැහැ මේ අවසාන මොහොතේ ඔයා හරියට මහන්සි වෙන්නේ නැත්තම්. ඒ කියන්නේ මේ මහන්සි වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ ඔයාගේ සෞඛ්‍ය ගැන හිතන්න ඕනේ.
හරි ඔයා වැඩ කරන මේ මොහොතයි හැම මොහොතක්ම අවබෝධයෙන් ඉන්න ඕනේ. හරි සමහර ළමයි පාරවල් වල යනවා අර විශේෂ කාරණා ගැන හිත හිතා යනවා. එතකොට ඔන්න මානසික මට්ටමේ ඉඳලා රියනතුරු වෙන්න පුළුවන්. හරි ඒ වගේ ප්‍රශ්න තියෙනවා. හරි මම දන්න කාලේ 2017 සිදුවීමක් තියෙනවා. හොඳ දක්ෂ දරුවෙක් හිටියා. ඒ දරුවා බස් එකට යන වෙලාවේ කකුල ලිස්සලා වැටුණට පස්සේ මේ අත ඒ ෆුට් බෝඩ් එකේ බස් එකේ වැදුනා. එයා මං හිතන්නේ දකුණු අත වැදුනේ. දකුණු අත වැදුනට පස්සේ අන්න එතනදී එයාට ඒ අවුරුද්දේ පේපරේ ලියන්න බෑ. දැන් අත පත්තු බඳිනවා. මේවා මේ හොල්ලන්නවත් බෑ. මේ ප්‍රශ්න ආවා. ඊට පස්සේ උපරිම try එකක් දුන්නා. නමුත් පළවෙනි පාර එයාට කැම්පස් යන්න බැරි වුණා. දෙවෙනි පාර ඊට පස්සේ කැම්පස් ගියා. ඒ වගේ විවිධ සිදුවීම් තියෙනවා. හරි තව අපේ කාලේ ලියන ළමයෙක් හිටියේ. ඒ ළමයා පළවෙනි දවසේ ඉකෝන් පේපර් එක ලිව්වා. ඊට පස්සේ රෑ වෙලා දෙවෙනි කොටසට පාඩම් කරනකොට උණු වතුර එකක් ලිපේ තියලා පාඩම් කරනවා මේ ළමයා. ඊට පස්සේ මේ ළමයාගේ අතින් අත වදිනවා අර උණු වතුර හීටරේ. හරි වැදුනට පස්සේ ඒ උණු වතුර එක ඇඟේ හැලිලා ඒ ළමයා ඊට පස්සේ පහුවදා හොස්පිටල් එකට යන්න වෙනවා. හරි ඊට පස්සේ යන්න යාට එතනදී පේපරේ ඔන්න එක්සෑම් එක සම්පූර්ණයෙන්ම යාගේ බිඳ වැටෙනවා. මේක විෂයන් තුනම සම්බන්ධ වෙන එකක්නේ. විෂයන් තුනම ඔයාට හරියට පුළුවන් වුණොත් තමයි ඔයාට කැම්පස් යන්න පුළුවන් වෙන්නේ. හරි විෂයන් දෙකක් විතරක් සමත් වෙලා මදි. ඒක නිසා තේරුම් ගන්න මේ කාලේ පුළුවන් තරම් ඔයා ගැන ඔයා හිතන්න. ඒ වගේම විභාගේ පාඩම් ඒක විභාගයට පාඩම් කරන එකට අමතරව පුළුවන් තරම් ඔයාගේ සෞඛ්‍ය ගැන ඔයා හිතලා වැඩ කරන්න. හරි පාරවල් වල යනකොට පන්තියට යනකොට එතනදී කල්පනාවෙන් පාරවල් වල යන්න. හරි ඔය කියන දේවලුත් ඔයා හොඳට මතක තියාගන්න ඔයාගේ විභාගෙට ඕනි වෙනවා. ඒ වගේම තමයි විභාගයේ පටන් ගත්ත පළවෙනි දවසේ ඉඳලා අවසන් වෙනකන් ඔයාගේ ඒ ફોකස් එක එක්සෑම් එක වෙනුවෙන්ම දෙන්න. හරි ඔය කියන දේවල් ඒ එක්සෑම් එක ලියන අතරතුරේ පවා ඔයා අනිවාර්යෙන් කරන්න ඕනේ. හරි ඒක නිසා ඒක හොඳට මතක තියාගෙන වැඩ කරන්න. මම මේ වීඩියෝ එක කරන්නේ අන්නේ දරුවෝ හැමෝම වෙනුවෙන්. හරි යාලා හිතනවා අපි හොඳට පාඩම් කරොත් තමයි මේ එක්සෑම් එකට ඒකක් ගන්න පුළුවන් කියලා. හොඳට පාඩම් කරත් අර කියන සෞඛ්‍ය හේතු හරියට කල්පනාවෙන් ඔය වැඩ කරන්නේ නැති දේවල් ඒ වගේ පොඩි දේවල් නිසා ඔයාගේ එක්සෑම් එකේ ලොකු රිසල්ට් එකක් ඔයාලට මිස් වෙන්න පුළුවන්. ඒක නිසා ඒක හොඳට මතක තියාගෙන වැඩ කරන්න. එහෙම වුණොත් ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන් වගේම අනාගතේ හොඳ ගමනක් ඔයාලට යන්න පුළුවන්. හරි? හරි. එහෙනම් අපි මේ වගේ තව ඉස්සරහට වගේ වැඩපිළිවෙලක් අපි අවසාන මොහොතේ කරන්නේ මොකද්ද කියන එක ගැනත් මම ඉදිරියේදී කතා කරනවා. අපි එතනදී ඒක කොහොමද කරන්න කියලා කතා කරමු. එහෙනම් හැමෝටම ජය වේවා. බුත් සරණයි. හැම දරුවෙකුටම සුබම සුබ අනාගතයක් වේවා.